ඇයි මේ අපි යුද්ධ කරන්නේ? නියුක්ලියර් වෙපන් එකක් රටක හදනවා කියන්නේ ඌ අමු පට්ටපල් දුර්වල නායකයෙක්. අනිවාර්යයෙන්. හරිද? හරිද? ආයුධ විකුණනවා කියන්නේ දැන් බුදු දහමකට අනුව මේ ආයුධ විකිණීම තහනම් ඒක හොඳ කර්මාන්තයක් නෙමෙයි. ආයුධ විකුණනවා කියන්නේ ආයුධ විකුණලා රටක් දියුණු කරනවා කියන්නේ ඒක වා හිතන්නේ හොඳ එකක් වෙන්න ඕන. ඒක දියුණු රටක් වෙන්න ඕන. ආයුධ දෙනවා මිනිස් මදාතේ සත්තු ගාතක්. බෝම්බ දානකොට මිනිස්සු විතරක් මැරෙන්නේ නෑනේ. ආයුධ සෙල්ලම් කරන්න හදනවා. නෑ සෙල්ලම් කරන්න හදන්නේ දැන් බෝම්බ දානකොට ඔය හිතුවද මිනිස්සු විතරක් මැරෙනවා කියලා. කූඹි මේ හාව් සත්තු අලිකොටි වලස්තු මේ සියලු ජෛව විවිධත්වය පවත්වන ලස්සන ගහකොළ සියලු දේවල් නැති වෙන්නේ. උතර මේක විනාශ කරන්න ආයුධ හදනවා කියන්නේ පුටින් හදනවා පුටින් දුර්වල නායකයා. අපිට පේන්නේ පුටින් අම්මට හුදු මාර ශ්‍රේෂ්ඨ නායකයෙක් කියලා. ශ්‍රේෂ්ඨ නම් එයා කියන්න ඕනේ මේක ලෝක සාමය ඇති කරන්න ඕනේ කිසි කෙනෙක් යුද්ධ කරන්න බෑ. අන්න ඒකට හදන්නකෝ මේ ලෝක එකමුතුවක්. කොහෙද හදලා තියෙන්නේ? එකෙකුට එකෙක් පරයා හදනවා අරුත් ගන්නවා නියුක්ලියර් වෙපන්. දැන් ඉබ්‍රාහිම් උත් ඉල්ලනවා අලුත් ජනාධිපති උටත් දැන් බෝ